සුබ දවසක් හැමෝටම. අද මම හිතුවා ඔයාලට ඔරිජිනල් ඩොක්ටර් රෂෙල් විටමින් C නයිට් ක්‍රීම් එක කොහොමද හරියටම හොයාගන්නේ, මොනවද අපේ සමට මේකෙන් ලැබෙන්නේ, ඒ වගේම තමයි කොහොමද මේ ක්‍රීම් එකෙන් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ඉක්මනින් ලබා ගන්න විදිහට පාවිච්චි කරන්නේ. මේ වීඩියෝ එක අරගෙන ඉන්න ටිකක් පරක්කු වුණත් මම හිතුවා හොඳම දේ ඔයාලට හරිම විදිහට කියලා දෙන්න මේක පාවිච්චි කරන. ඉතින් මේ ක්‍රීම් එක අන්බොක්ස් කරන ගමන් මම මේකේ විස්තර ඔයාලට කියලා දෙන්න. ඔරිජිනල් ක්‍රීම් එක හොයාගන්න විදිහත් කියලා දෙන්න. මුලින්ම මේ ක්‍රීම් එකේ මෙන්න මේ විදිහට තමයි පිටත පෙනුම බලා ගන්න පුළුවන් වෙන්නේ. විටමින් C බ්‍රයිට්නින් ඇන්ටි ඒජන් නයිට් ක්‍රීම් කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ ගොඩාක් විස්තර ඇතුලේ තියෙනවා. මේ ක්‍රීම් එක හදාන්න ප්‍රධානම අමුද්‍රව්‍ය විදිහට අරගෙන තියෙන්නේ විටමින් C. විටමින් C අධිසාන්ද්‍රණයක් තියෙන නිසා තමයි මේකෙන් හරියම ඉක්මනින් අපේ සම පැහැපත් වෙන්නේ. විටමින් C කියන්නේ සම වයසට යාම පාලනය කරන්න ගොඩාක් උදව් කරන දෙයක්. සම වයසට යාම පාලනය කළා අපේ මුහුණේ තියෙන සන්ස්පොට්, ඒ වගේම ඩාර්ක් ස්පොට්, මේ වගේ ගොඩාක් දේවල් හරිම ඉක්මනින් නැති කරන්න හැකියාවක් තියෙනවා මේ විටමින් C වලින්. ඒ වගේම මුහුණේ තියෙන එල්ලා වැටීම පාලනය කරන්න හැකියාවක් තියෙනවා. මේ ක්‍රීම් එක ඇත්තටම ගොඩාක් හොඳ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ක්‍රීම් එකක්. ඔරිජිනල් ක්‍රීම් එකේ මේ විදිහට ක්‍රීම් එකේ බොක්ස් එකේ මෙන්න මේ විදිහට අරිනම තැන උඩ කොටසේ මෙන්න මේ වගේ සීල් එකක් ගහලා තියෙනවා ඔරිජිනල් කියලා. මෙන්න මේ වගේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රීම් එකක් අරගන්නකොට මෙන්න මේ වගේ ඔරිජිනල් කියලා ගහලා තියෙනවා නම් ක්‍රීම් එක අරගන්න පුළුවන්. ඒ වගේම මම මේක ඇතුළත් පෙන්නන්නම් ඔයාලට. මේ බොක්ස් එක අරිනකොටම මෙන්න මේ වගේ කොලයක් ඇතුලේ තියෙනවා. ඔරිජිනල් ක්‍රීම් එක තමයි මෙන්න මේ වගේ කොලයක් තියෙන්නේ. මේකේ තියෙන විටමින් C යාලගේ තියෙන ප්‍රොඩක්ට් ගැන සේරම දේවල් ටික මෙතන තියෙනවා. ඉතින් ඔයාලා ක්‍රීම් එකක් ගන්නකොට මේ දේවල් ගැන හොඳට බලලා අරගන්න. ඔරිජිනල් ක්‍රීම් එකක් නම් මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි ග්‍රෑම් 50 බොක්ස් එකක විතරයි මේ ක්‍රීම් එක එන්නේ. ඔය දේවල් වලින් ඔයාලට මේ ක්‍රීම් එක ඔරිජිනල්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මේක පාවිච්චි කරන විදිහත් මම ඔයාලට කියලා දෙන්නම්. ගොඩක් හොඳ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න විදිහට. ඔයාලා මේක පාවිච්චි කරන්න කලින් ඔයාලගේ මූණ හොඳට පිරිසිදු කරගන්න. රාත්‍රී කාලයේදී තමයි ඔයාලා මේක පාවිච්චි කරන්න ඕනේ. මූණ හොඳට පිරිසිදු කරලා ක්ලෙන්සර් එකකින් ආයේ නැවතත් හොඳින් පිරිසිදු කරන්න. පුළුවන් නම් කැමති නම් ඔයාලා ටෝන කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ක්‍රීම් එකෙන් බින්දු කිහිපයක් මූණේ තියලා හොඳට ඔයාගේ ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න. මේක ඔයාගේ මුහුණට ඇබ්සෝබ් වෙනකම් හරියම ඉක්මනින් මේ ක්‍රීම් එක ඔයාලගේ මුහුණට ඇබ්සෝබ් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගාගෙන ඉන්න අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා මේක මුහුණේ ගානකොට ඔයාලා ගත් හොඳින් පිරිසිදු කරලා ආලේප කරන්න. ඉතින් ওই විදිහට එක දිගට මේක මාසයක් දෙකක් ගාවලා බලන්න ගොඩාක් හොඳ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් මේ ක්‍රීම් එකෙන්. මේ ක්‍රීම් එකේ බ්ලීචින් අඩංගු වෙලා නැහැ. ඔයාගේ සමත්වා ලස්සනට පැහැදිලිව පැහැපත්ව තියාගන්න කැමති නම් මේ ක්‍රීම් එක භාවිතා කරලා බලන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි තවත් දවසක හම්බෙමු.